චන්ද්‍රය සම්බන්ධව අපිට තියෙන කුතුහලය ඉතාම අතීතයට දිවෙන එකක්. ඉතින් මිනිසා සඳ මත සිය මානව දෙපා ස්පර්ශ කරන තුරු ඒ තිගැස්ම ඒ කුතුහලය වැඩි වුණා. හැබැයි ඉන් පස්සේ එක මානව ජනාවාසයක් කිරීමේ අරමුණ දක්වා යන ගමනේදී සඳ අතිශය වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. නාසා ආයතනයේ ආටිමිස් 2 මෙහීමට එක්ව සිටින අභ්‍යවකාශගාමීන් පෘථිවියට සඳෙහි නොපෙනෙන පැත්ත ප්‍රථම වරට සියැසින් දුටු ආකාරය පිළිබඳව විස්තර කර තිබෙනවා. නාසා අභ්‍යවකාශගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ගෝවර්, ඒ වගේම ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් මේ වන විට ඔරායන් යානයේ නැගී සිය මෙහෙයුමේ තෙවන දිනය පසු කරමින් සිටිනවා. මෙය ඓතිහාසික ගමනේ අරමුණ වන්නේ සඳ වටා ගොස් නැවත ආරක්ෂිතව පෘථිවිය වෙත පැමිණීම. සඳෙහි එම අසාමාන්‍ය දසුන දුටු ක්‍රිස්ටිනා කොක් පවසා සිටියේ අප දැක පුරුදු හඳට වඩා මොකක්දෝ වෙනසක් තිබෙනවා යනුවෙන්. මෙම මෙහෙයුමේදී ඔවුන් විසින් ලබා ගන්නා ලද සඳෙහි ඔරියන්ටේල් ද්‍රෝණීය ඡායාරූපයක්ද නිකුත් කර තිබෙනවා. නාසා ආයතනය සඳහන් කළේ සමස්ත ද්‍රෝණියම මිනිස් ඇසකින් ඍජුවම දුටු පළමු අවස්ථාව මෙය බවයි. මේ සඳ මත පිහිටි දැවැන්තම සහ හොඳින්ම ආරක්ෂා වී ඇති බහුවලයාකාර ආවාටයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. සෙනසුරාදා රාත්‍රී 11 වන විට නාසා දත්ත පුවරුවලට අනුව ආටමිස් 2 යානය පෘථිවියේ සිට සැතුම් 1,80,000කට වඩා දුරින් ගමන් කරමින් තිබුණු බව තමයි ඒ අතර සටහන් කළ යුතු තිබෙන්නේ. නැවතවතාවක් සඳ ගවේෂණය කිරීම, සඳ මත පාදවීම නෙමෙයි, නමුත් සඳේ නොපෙනෙන පැත්ත අනාවරණය කර ගැනීම, ඒ සම්බන්ධව තමයි විශේෂයෙන්ම අවධානය මේ මෙහෙයුම තුළ යොමු වන්නේ. ඉතින් චන්ද්‍රයා පිළිබඳ මිනිස් හදවත්වල තියෙන කුතුහලය යුද්ධ අස්සේ පවා, යුදමය වාතාවරණය මතුයෙහි පවා තීව්‍ර කරන්න හම්බ වෙලා තියෙනවා. එහෙම නැත්නම් තීව්‍ර වෙලා තියෙනවා ඇත්තටම මේ ගවේෂණයේ ප්‍රතිඵලත් සමග. සඳ සම්බන්ධයෙන් අපිට තියෙන්නේ කුතුහලයක්. ඔබට අපි කිව්වොත් එහෙම ගීත, කවි, කතන්දර ඇතුලේ හඳගෙන බොහෝ දේවල් ලියවිලා තිබෙනවා. දශක 5කට වැඩි කාලයක් පස්සේ සඳ වෙත ගිය පළමු මිනිස් මෙහෙයුම වන නාසාහි ආටමිස් 2 මෙහෙයුමේ ගගනගාමීන් අර කලින් කිව්ව විදිහට මේ කාරණාව දැක්කේ ඔරායන් අභ්‍යවකාශ යානය පෘථිවිය ඉඳලා කිලෝමීටර් 2,89,681ක් දුරින් ගමන් කරලා තියෙන්නේ. ඊශ්‍රායල්, ඉරාන, ඇමරිකා යුද්ධය නිසා ටිකක් මේ ගැන කතන්දරේ පහ වෙලා ගියාට, ඒ ගැන අවධානය ටිකක් අඩු වෙලා තිබුණාට, ගෝලීය මට්ටමින් මේ සම්බන්ධව තියෙන ප්‍රවෘත්ති වලට තියෙන වටිනාකම අඩු වෙලා ගියාට ඇත්තටම මානව ඝාතක යුද්ධයකට වඩා මිනිස්සුන්ට හඳේ ජනාවාස හදන්න පුළුවන් කියන උත්සාහයෙන් මේ ප්‍රයාමය මම හිතනවා අතිශය වැදගත්. අපි අගය කළ යුතු කියන කාරණේ.